තුනක් වැඩිමෙන් මේ ජීවිතේ Tamanට සතර අපායෙන් මිදෙන්නත් පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒ කාරණා තුනෙන් පළවෙනි කාරණේ තමයි මාත්‍ය සද්ධාව. දෙවෙනි කාරණේ තමයි වීර්යය. තුන්වෙනි කාරණේ තමයි හිරියොත. ලැජ්ජාව, බය කියන කාරණා. එතකොට මේ කාරණා තුන තුලින් බුදුරජාණන් වහන්සේ කියනවා නම් මේ ජීවිතේ සතර අපායෙන් මිදෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ කාරණා තුලින් ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්න ඕනේ. තේරෙනවද? ඒ නිසා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නිරතුරුවම සකස් කරගන්න. ඒතකොට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගත්තාට ඊට පස්සේ ආරෂ්ඨාංගික මාර්ගය මොකක්ද හම්බ වෙන්නේ? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීව. සීලයටයි අංග. ඒ කියන්නේ ඊළඟ සීලෙන් තමයි පරිපූර්ණ වෙන්නේ. සීලෙන් පරිපූර්ණ වෙච්ච තැනයි මාර්ගය සම්මා සතිය සකස් වෙන්නේ. සම්මා සතිය සකස් වෙච්ච කෙනා තුලයි සම්මා සමාධිය පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යන දකින්න. නමුත් මේ ගමනේ යන්නත් මාත්‍ය යා තුල කැමැත්තක් උපාදානයක් තියෙන්නේ. නමුත් ඒ උපාදානය කියන්නේ මාත්‍ය මේකෙන් නිරෝධය උදෙසා ගමන් කරන්නා වූ කැමැත්ත. නේද? භවයේ නිරුද්ධ වීම, භවයේ දුක දකින්න උයාය කැමැත්ත ඇති කරගන්න. ඒ දෙයයි මම අදහස් කරේ. ඒ භවයේ දුක දකිමින් මම මේකෙන් ගැලවෙනවා කියලා දකිමින් ඇති කරගන්නා වූ කැමැත්ත මාත්‍ය. ඒක කොහොමද ඒක අපි දුක තියෙනවා නැත්නම් මම සතර අපායෙන් මිදෙනවා කියන අදිෂ්ඨානයක් ඇති කරගත්තා කියන්නේ මාත්‍ය භව නිරෝධය උදෙසා අදිෂ්ඨානයක් ඇති කරගත්තා කැමැත්ත. උපරිම ආත්ම භාව හතකට මම මේක සීමා කරනවා. ඒතකොට එතන තෘෂ්ණාව අපි අරක අයුද්ධ නැහැ. සාමාන්‍ය කාරණයකදී ඇති කරගන්නා වූ තෘෂ්ණාවක් එතන නෙමෙයි තියෙන්නේ. භවයේ කෙටි කර ගැනීම උදෙසා. ඒක පුළුල් විදියට හිතලා ඒ භවයේ කෙටි කර ගැනීම උදෙසා ඇති කරගන්නා වූ කැමැත්තක් එතන. ඒව නැත්නම් බෑනීම. එහෙම නැතුව බෑද? එතන ඒ කැමැත්ත තියෙන්න ඕනේ. නමුත් ඒ කැමැත්ත තෘෂ්ණාව ශේඛ කර ගැනීම උදෙසා ඇති වෙනා වූ කැමැත්තක් තියෙනවා. තව කවුරුද මොනවද අහන්තිනද? මොකද උදේ ආතල් අකාරෝපී ශ්‍රද්ධාව සම්පූර්ණ වීම නම් සද්ධර්ම ශ්‍රවණය සද්ධර්මයේ කිසිවක සද්ධර්මයේ මෙනෙහි කිරීමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයට අමතරව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මෙනෙහි කිරීම ඒ සම්පූර්ණ වීමට ඒ බුදුරජාණන්සේ කියනවාට ශ්‍රද්ධාව සකස් වෙන්නේ කල්යාණ මිත්‍ර ඇතුළ. ඒ නිසා කල්යාණ මිත්‍ර ඇසුරින් යාට ලැබෙන සද්ධර්ම ශ්‍රවණය. ඒතකොට ශ්‍රවණය කළා වූ සද්ධර්මය අනුවනේ මෙනෙහි කරන්නේ. ඒතකොට මේ නුවණින් මෙනෙහි කිරීම තුළින් තමයි තුල ශ්‍රද්ධාව සකස් වෙන්නේ. නමුත් ඒ ශ්‍රද්ධාව මාත්‍ය අපි ආකාරෝපී ශ්‍රද්ධාව බවට පත් කරගන්නේ ඒ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය තමා තුළින් තමයි දකින්නේ. තේරෙනවද? තමා තුළින් තමයි දකින්නේ. එතන තමයි ආකාරෝපී ශ්‍රද්ධාව කියන්නේ සැලෙන්නේ නැහැ. ආයම තාපස හැරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමා තුළින් දකිනවා. තේරෙනවද? ආරෂ්ඨාංගික මාර්ගය තමා තුළින් දකිනවා. බුදුරජාණන් වහන්සේ කියන නිසා නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකයේ තියෙන සැප ලැබෙනම මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය. ඒතකොට ඒ නිසා අපි පිළිගන්නවා ඒක ඇත්තයි. නමුත් ආකාරෝපී ශ්‍රද්ධාව සකස් කරගන්න කෙනා මාත්‍යෝ ඒ නිසා නෙමෙයි අපි පිළිගන්නේ. තමා තුළින් අපි පිළිගන්නවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය සමාන්තයෙන් දකින්න ඕනේ. ඔතේ දකින්න ඕනේ. ඒක දැන් ධර්මය කියන්නේ නේද? ඒ දැක්ම තුල තමයි ආකාරෝපී ශ්‍රද්ධාව සකස් වෙන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. ඒතකොට ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. ඒතකොට යමෙක් තුල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා නම්, කර්මය කර්මඵල විශ්වාසය තියෙනවා නම්, දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය තියෙනවා නම්, මැරිලා හේතුඵල ධර්මයන් අනුව නැවත උපදිනවා කියන විශ්වාසය තියෙනවා නම්, අම්මා තාත්තා ගුණයන් පිළිබඳ විශ්වාසය තියෙනවා නම් මහත්යෝ ඒක සැපද දුකද? සැපයක්. යමෙක් තුල කර්මය කර්මඵල විශ්වාසයක් නැත්නම් ඒ මනුස්සයා කරන තරම කරන්නේ මොකද්ද? අකුසල. කෙනෙක් තුල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැත්නම් එයා තුල මොකද්ද තියෙන්නේ? මිත්‍යා දෘෂ්ටි. අම්මා තාත්තා කෙරෙහි ගුණයන් පිළිබඳ විශ්වාසයක් නැත්නම් එයා හැම මොහොතම කරගන්නේ අකුසල. අනන්තයේ පාප කර්මයක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා මැරෙන්න පුළුවන්. නේ? ඒතර ආර්යයන් වහන්සේලාගේ ගුණයන් පිළිබඳ එයා දන්නේ නැත්නම් මොකද්ද එයා කරගන්නේ? අකුසල. එහෙනම් සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය තුළ Taman ජීවත් වුණොත් මහත්යෝ ඒක සැපයක්ද දුකක්ද? සැපක්. නමුත් ඒක සැපක් කියලා දකින්නේ බුදුරජාණන් වහන්සේ කියන නිසාද? තමා තුළින් තමා දකින්න. මාර්ගය තුල ගමන් කරනවා. නෙක්ඛම්ම සංකප්පය කියන අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, මේ සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම්ම සංකප්පය. අපි අව්‍යාපාදේ කියන්නේ ව්‍යාපාද කරන්නේ නැහැ, ද්වේෂ කරන්නේ නැහැ, ක්‍රෝධ කරන්නේ නැහැ. ඒ ද්වේෂ කරන්නේ නැතුව, ක්‍රෝධ කරන්නේ නැතුව අපි ජීවත් වුණොත් ඒක අපිට සැපයක්ද දුකක්ද? සැපයක්. අපි කෙනෙකුට හිංසා කරන්නේ නැහැ, වැරදි කරන්න යන්නේ නැහැ.
එහෙම නොකරන තාක්කල් අපිට සැපයක්ද දුකක්ද? සැප. නෙක්ඛම්ම සංකප්පය අපි අතහරිනවා. ලෝභ සිතක්, ද්වේෂ සිතක්, මෝහ සිතක් සකස් වෙනකොට ඒක ආදීනව දැකලා අපි අයින් වෙනවා. සැපද දුකද? එහෙනම් මාත්‍ය සම්මා සංකප්පය කියන්නේ සැපක් කියන කාමයේ දැන් තමා තුලින් නේද දකින්නේ? එතෙන් දෙන්න ඕන මාත්‍ය ආකාරෝති ශ්‍රද්ධාව දකින්න. ඔය විදිහට මුළු ආරෂ්ඨාංගික මාර්ගයම තමා තුලින් තමා දකින්න. ඒ දැක්ම තමයි මාත්‍ය ආකාරෝති ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ නිසා අනිත් පැත්තට වෙනකන අමූලික ශ්‍රද්ධාවට අමූලික ශ්‍රද්ධාව හැම වෙලාවෙම මාත්‍ය අපි අසරණ කරනවා. තේරෙනවද? අපි අභියෝගාත්මක අවස්ථාවේදී අමූලික ශ්‍රද්ධාව අපිව අසරණ කරනවා. නිසා අමූලික ශ්‍රද්ධාවයි අහසයි පොළොවයි වගේ ආකාරෝති ශ්‍රද්ධාවයි අතර වෙනස. ඒක හොඳට අඳුන ගන්න. ඒක අම්මා කෙනෙක් හිටියේ ඒ අම්මා තමයි ගමේ පන්සලේ ඔක්කොම භාවනා කටයුතු කරන්නේ. ඉන්න සිල්පිරිස 50ක් නම් ඒ 50ටම මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව කියලා දෙන්නේ එයා. නමුත් මේ අම්මා අවුරුදු 80ක් විතර වෙලා වයෝ වෘද්ධ වෙලා හොඳටම අසනීප වෙලා ඉස්පිරිතාලේ යනවා. එයාට ගියාම එයා හිතනවා එයා මැරෙයි කියලා. ඔක්සිජන් දීලා බොහොම අමාරුවෙන් තමයි එයා බේරෙන්නේ. නමුත් මේ බේරිලා ගෙදර ආවට පස්සේ එයා මට කියනවා පිටපාත වැඩි දවසක හාමුදුරනේ මැරෙනවා කියන කාරණේ මෙච්චර අමාරුයි කියලා මම දැනගෙන හිටියේ. මේ වගේ දුකක් කියලා මම දැනගෙන හිටියේ. මොකද මට මැරෙන වෙලාවේ කරපු කිසිම පිනක් මතකෙට ආවේ මේ දරුවෝ දේපල ඉඩකඩම් විතරයි. නමුත් හාමුදුරනේ මම මැරුණේ නැහැ. ඒ නිසා මරණය මෙහෙම දුකක් කියලා මම දන්නේ සද්ධාව තිබිලාද? නැහැ. තිබිලා තියෙන අමූලික සත්‍යාව. සිල් ගත්තා, අනුට භාවනාව කියලා දුන්නා. නමුත් ආකාරෝති ශ්‍රද්ධාව නැහැ. අමූලික ශ්‍රද්ධාව තියෙන්නේ මෝහය මුසු ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් පිළිබඳ අවබෝධයෙන් තොරව ඇති කරගත්තා වූ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව අවසාන මොහොතේදී තමා අසරණ භාවයට, ඒ අසරණ භාවය තුල අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. තේරෙනවද? මොකද එයා මැරෙන මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ වෛර කරනවා. අර ද්වේෂය නිසා මෙයා වෛරයක් සකස් කර ගන්නවා. දෙයියනේ මට සරණක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ බොරුයි කියලා කියනවා. තේරෙනවද? මම දවසක් රෝගියෙක් අසනීප වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් බලන්න පිළිකාරෝහලට ගියා. ඉතින් ඒ පිළිකාරෝහලීට අල්ලපු ඇඳේ හිටියේ වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේලා අවුරුදු 80ක් විතර. ගා තරුණ උපසම්පදා ස්වාමීන් වහන්සේලා ශිෂ්‍යය හැටියට ඉන්න හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ වේගයෙන් කෑ ගහනවා. වේදනාව නිසා. මේ නිසා මම ඉතින් අර ස්වාමීන් වහන්සේ බලන්න කියලා උන්වහන්සේ ළඟට ගිහලා කියව ස්වාමීන් වහන්සේ කෑ ගහන එකේ තේරුමක් නැහැ. ඒ නිසා බුදුගුණ සිහි කරමින් ඉන්න කියලා. උන්වහන්සේ ගත්කටම කිව්වේ බුදුගුණ හිතලා වැඩක් නැහැ හාමුදුරුවෝ කියලා. තේරුණා? ශ්‍රද්ධාවක් තිබිලාද? නැහැ. ශ්‍රද්ධාවක් තිබිලා නැහැ. ඒක තමයි මොන අවස්ථාවක්ද නේ? බුදුගුණ හිතලා වැඩක් නැහැ හාමුදුරුවනේ. මං හිතුවා මොය ඔයාලා ඉන්නේ නැහැ කියලා. ශ්‍රද්ධාවක්වත් ඒක තමයි අමූලික ශ්‍රද්ධාව කියන තැන. අරසා මේ වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ අක්ෂර ගෝලියෝ ඉන්නේ. ඉතින් ඒක ශ්‍රද්ධාවයි අමූලික ආකාරෝති ශ්‍රද්ධාවයි අතර වෙනස හඳුනගන්න. ආකාරෝති ශ්‍රද්ධාව කවදාකවත් අපි අසරණ කරන්නේ එයා බුදුරජාණන් වහන්සේගේ සරණට ආපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය යටට ආපු කෙනෙක්. එයාට කාගේවත් පිළිසරණක් අවශ්‍ය. ඒ ශ්‍රද්ධාව විසින් මෙයාට සුගතිය පෙන්වන්නේ. තේරෙනවද? එතන තමයි ආකාරෝති ශ්‍රද්ධාව.